කලිනරි ජංක්ෂන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද යමුද අප්‍රිකාවේ රටක් වෙච්ච රුවන්ඩාවල තියෙන ලස්සන පොලක් බලන්න. බලන්නකෝ මේ පොලත් නිකන් අපේ ලංකාවේ තියෙන පොලක් වගේද කියලා. එහෙනම් එන්නකෝ මේ පැත්තට. අපි අද මේ යන පොළ හඳුන්වන්නේ කිගාලි සිටි මාකට් කියලා. ඔයාලට Google Map එකේ සර්ච් කරලා මේකට යන පාර ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අපි ඉන්නේ නිව්තරාමා කියන නගරේ. අපිට එතන ඉඳන් විනාඩි 20ක වගේ දුරක් තියෙනවා මේ පොළට. මේ පොළට ගියාම හරිම අඩුවට ලේසියෙන්ම ඔක්කොම බඩු ටික අරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ පොළට යන්නේ. බලන්නකෝ මේ යන අතර වාරේ අපිට දකින්න පුළුවන් වෙන්නේ මොනවද කියලා. අප්‍රිකාවේ රටක් මෙච්චර ලස්සන වෙයි කියලා හිතන්න පුළුවන්ද? ඇත්තටම හරිම පිරිසිදු රටක් මේක. පොලිතින් වලින් තොර රටක්. ඒ වගේම මේක නුවරඑළිය වගේම තමයි. ඒ කාල ගුණයම තමයි. ඒ වගේම සීතලට තමයි මේ රටක් තියෙන්නේ. අපිට යන අතරමඟදී පොඩි බඩගින්නක් ආපු නිසා අපි ගත්ත කෑම එකක් තමයි මේ තියෙන්නේ. මෙහි ගොඩාක් බේකරි කෑම බීෆ් දාලා හදන නිසා අපිට සැර කෑම එකක් ගන්න අවශ්‍ය වුණාත් අපි මේක තමයි තෝරගත්තේ. මේක චොක්ලට් දාපු පාන් එකක්. ගොඩාක් පැණි රසත් නැහැ. හරි රසට තිබුණා. ඔන්න එහෙනම් අපි ඇතුල් වෙනවා කිගාලි සිටි මාකට් එකට. මෙන්න මේ වගේ තමයි බඩු දාලා තියෙන්නේ. මුලින් ඉඳන්ම ඒ බේසන් හාල් පහේ එතකොට සෙරප්පු සපත්තු ඉඳන්ම මේ පොලේ විකුණන්න තියෙනවා. එළවලු පළතුරු මේ විදියට ගන්න පුළුවන්. මේකේ හැම දෙයක්ම ඇත්තටම ගන්න පුළුවන්. හැම දෙයක්ම මේ පොලේ තියෙනවා. මේ එළවලු විශේෂත්වය තමයි කිසිම රසායනික පොහොර වර්ගයක් නොදා හදන එළවලු. ඔක්කොම ෆුල් ඕගනික්. දැන් මෙතන හාල්මැස්ස කරවල තියෙනවා. හැබැයි මෙහි මුහුදක් නැති නිසා කරවල තියෙන්නේ වැව් මාළු වලින් හදපු කරවල. ඒව නම් ඉතින් අපිට එච්චරටම ගැලපෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. හාල්මැස්ස නම් ගන්න පුළුවන්. මේ ලුණු කිලෝ එකක් මෙහි සල්ලි වලින් රුවන්ඩියන් ෆ්‍රැන්ක් 500ක් වුණා. අපි කිලෝ දෙකක් ගත්තා. කිලෝ දෙකටම 1000යි. මේ කැරට් 1500ක් වුණා. 1500ක් වට බය වෙන්න එපා. ලංකාවේ සල්ලි වලින් රුපියල් 300ක් තමයි කිලෝ එකම උනේ. මෙතන මේ බලන්නකො අල වර්ග, කෙසෙල් වර්ග එහෙම ගොඩ ගහලා තියෙනවා. මෙතන මේ තියෙන්නේ මේගොල්ලෝ හැම කෑමකටම භාවිතා කරන ඇට වර්ග. ඒගොල්ලෝ මස් මාළු ගොඩක් හදන්නේ ඇට වර්ග එකතු කරලා. මේ තියෙන්නේ කෙසෙල්, අපේ ආනමාළු ඇඹුම් වගේම කෙසෙල් වර්ගයක්. මෙතන මේ අමු ග්‍රීන් පීස් තමයි මේ තියෙන්නේ. ඒක ඇත්තටම කැරට් වලට, බෝංචි වලට වගේ දාලා ඉවම හරිම රසයි. මෙතන අල තියෙනවා. මේ මාකට් එකේම මස් මාළුත් මෙතනින්ම අපිට අරගන්න පුළුවන්. මේ චිකන් කිලෝ එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 500ක් වගේ තමයි උනේ. හරි ලාභයි නේද? මෙතන පළතුරුත් ගොඩාක් ගන්න තියෙනවා. එහෙනම් දැන් අපි මාකට් එකෙන් යන්කෝ අපව අපේ ගෙදරට. මං ගිහිල්ලා පෙන්නන්නම් මම මොනවද අරගත්තේ කියලා. යන අතරේ මාගේ ලස්සන වීඩියෝ ක්ලිප් එකකුත් මං එකතු කරා. බලන් යන්නකෝ එහෙනම්. අන්න බලන්නකො මම මොනවද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙහි තියෙන අනිත් විශේෂ දෙයක් තමයි අපිට දැන් පට්ටක්කා 500ක් ඕන නම් 500ක් දෙන්න කියලා කපලා ඉල්ල ගන්න පුළුවන්. මෙහි එහෙම බෑ. මෙහි තියෙන gediya පිටින්ම අපි අරගන්න ඕනි. දැන් අපි ගෙදර ඉන්නේ 4 දෙනෙක් වුණත් 4 දෙනාට මේ ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ප්‍රමාණයම අපිට ගන්න වෙනවා.
මේ වට්ටක ගෙඩියම හැබැයි උනේ රුපියල් 500ක් වගේ. හරි ලාභයි. මේ ගෝවා ගෙඩිය 1500ක් වගේ අපිට උනේ. මේ මඤ්ඤොක් කාල දෙක නම් මෙහෙම ලස්සනට තිබුණාට කැපුවම ඔක්කොම සවුත් වෙලා තමයි තිබුණේ. මෙහි අනිත් දේ සුදුලුණු ගෙඩි පිටින් නම් ගන්න නැහැ. මේ වගේ බිග් ගලවපු සුදුලුණු තමයි ගන්න තියෙන්නේ. ඒකත් මේ වගේ පොඩි ප්‍රමාණ තමයි මෙහි පැකට් කරලා විකුණන්නේ. මෙහි ගොඩාක්ම තියෙනවා මේ වගේ හොඳ අලිගැට peer. පාරේ යනකොට උනත් ගොඩාක් අලිගැට peer ගස් තමයි බලා ගන්න පුළුවන්. මේ අලිගැට peer ඇත්තටම මාරම හොඳ අලිගැට peer ටිකක්. මේ තියෙන්නේ අමු ග්‍රීන් පීස්. මේක ඇත්තටම හරිම රසයි කැරට් වලට, අල උයනකොට, සොයා මීට්, කජු වගේ හදද්දි දාලා උයන්න ඕනි. එතකොට හරිම කිරි රහයි කෑම. මේ තියෙන්නේ මෙහි තියෙන නිවිති වර්ගයක්. මේ කොලේ වෙනස් වුණාට පරිප්පුවකට දාලා එවුවම නිවිති වගේම රහක් තමයි තියෙන්නේ. මේ කෙසෙල් ඇවරිය උනේ 1500ක් වගේ. මෙතන ලුණු, බෝන්චි, මේ පොල් නම් ටිකක් මෙහි ගණන්. මේ පොල් ගෙඩියක් 2500ක් වගේ වුණා. ඉතින් මෙන්න මේ ටික තමයි මං පොලේ ගිහිල්ලා අරගත්තේ. මමත් මේ මාකට් එකට ගියපු පළවෙනි දවස නිසා මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මට එකතු කරගන්න පුළුවන් වුණේ. මම ආයේ ගිය වෙලාවකට සම්පූර්ණම පොලේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. මෙහි රුපියල් 40ක් වගේ මුදලකට අපිට මේ බඩු ටික වාහනේට අරන් එන්න කෙනෙක් අරගන්න පුළුවන්. ඒ සියල්ල ඇතුළත් සම්පූර්ණ වීඩියෝ එකකින් අපි ආයේ ඉක්මනින්ම හම්බෙමු. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවාට.